හරි යනවා. කාන්ත. අම්මෝ තමසල මෑල්ලා තින්නේ. එනම් පස් දුටක් ගොඩ ගන්න මේක. අදුට්ටක් පස් දුටක් ගොඩ ගන්න. ගෙවත්තට අවශ්‍ය ඉන්ටර්ලොක් කැට ඇල්ලීම, ගෙවතු අලංකරණය, තාප්ප බැඳීම ආදී ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයට ඔබගේ ගෙවත්ත අලංකාර කර ගැනීමට PUN අපිට කතා කරන්න. වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් වගකීමක් සහිතව ඔබගේ ගෙවතු සිහිනය සැබෑ කරගන්න. 071 2 64 54 99. Hello guys. යන්නකෝ. සීට් එක දෙන්න. Anggi, ambo, Anggi, toilet එක යන්නකෝ. කාන්ත යන්න නැගිටින්. අම්බෝ. අයියනේ. අම්බෝ. යන්නකෝ. නැගිටින්නකෝ. ගඳ පඩ ඇද හොදරලා. අම්බෝ. අම්බෝ. යන්නකෝ. නැගිටින්නකෝ. අනේ මොකද්ද කියන්නේ? අර ගඳක් එන්නේ. ඔය කඩාගෙන දුවන් හිතෙන්. නැගිටින්න යන්න ටොයිලට් එකට යන්න. කන්ද? පොඩක් සුන්දර හරිනව හරිද්දි. උච්ච ලස්සන ගෑනම උච්ච ගඳ පඩයක් ඇදී එපා වෙනවා ජීවිතෙත් එක. චි. හරි යනවා. කාන්ත. අම්බෝ තමසල මෑල්ලා තින්නේ. තානේ මට එන්නෙත් නෑ. අම්බෝ. පඩයක් කැරියේ නෑ. ඕ නංගි. චි. අයියෝ. අනේ පඩේ. මොනවද කෑරියේ වැඩ? එනවද ගඳ? උත්තරට කෑවද? උත්තරට කෑවද? ගඳ ඉන්නේ. අනේ පිස්සු දමස සතෙක්. පිටර කෑවද? නෑ කෑවේ නෑ. පිටර කෑවද? අනේ පඩ ඇරියේ නෑ. යන්න ටොයිලට් එකට යන්න නැගිටින්න. එකිට ටොයිලට් එකක් කරා. කවුද? අම්බෝ. යන්න. අනේ ඇරියේ නෑ බෝනේ. ඇරියා ඉතින් මට එන්නේ. අම්බෝ. පිටර කුයිලෙන්නේ බා. පිටර පල්ලුනා වගේ කුයිලේ තියෙනවා. උදේ පාන්දර විකාර. උදේ පාන්දර පඩ අරින්නේ ඇයි ඔයා? උදේ පාන්දර. මට එන්නේ. ගමට මම නැගිටින්නේ. මම නැත්නම් මට නිදා ගන්න තිබ්බනේ. දුවන්න හිතුණා දොරවල් ගලවගෙන මට. ජනේල් කඩාගෙන. අනේ මට එන්නේ නෑනේ. අරපේ කාගෙන නම් එකකින් ගන්න. කාලා කණ එකම නේ වැඩි. ඊයරයි චොකලට් කෑවනේ මේවා. අයියෝ. චොකලට් පාල් එකද කොහෙද? අර මේ ඩැමේජ් එකේ චොකලට් එකකුත් කෑවනේ මේක. ඈ? ඩැමේජ් එකලා තිබු චොකලට් එකකුත් කෑවනේ. ඒක සවුත් වෙනා නෑ. අනේ මට බෑමනේ මට පඩ ගදක් ඉන්නේ. අම්බෝ කටක් ගඳ යන්නකෝ. දතුත් බැලගෙන යන්න. අනේ. ඉතනයි අයි මේ. බලන්න ඔයා කොත්තේ සුදු විතරනේ පඩේ ගන්න බලන්නකෝ ඔයා. ආර ගදක් නෙන්නේ. පඩ ගදයි තමයි මං පඩයක් කෙලිය දෙන්නේ. අපේ පඩවල් ගඳ නැහැ. මං නම් පඩයක් කෙලියේ නෑ. මං අරින්න දෙක. අනේ ගඳ නෑ. එපා. ඔයා ගියොත් එහෙම ඉන්න වෙන්නේ මම පඩයක් කෙලියේ නෑ විකාර එන්න දෙනවා. ටොයිලට් එක විකාර කෙලින්න නේද? පඩ ගන්න ගෑනුත් එක්ක ඉන්න මෙතන. ඒ වඩ පඩයක් නැන්ද? මට යනවා උත්තර ගඳ නැහැ. ඉතින් මම පඩයක් කෙලියේ නෑනේ.
ඇරිලා තියෙන විදිය නෑ නංගි මේ කාමරේ කවුරුත් නෑනේ. අපි දෙන විතර පඩයක් ඉන්නේ. කෙලියේ නෑ දැන් මම පඩයක් කෙලියේ නෑ. නැත්තම් කටේ ගන්නත් කරා මම. අනේ මම වතුර තියමුන්න. අනේ මන්ට බෑ. එනම් පස් තුටක් ගොත ගන්න මේක. අදුට්ටක් පස් තුටක් ගොත ගන්න. අනේ ඉන්නන්න බානේ. තුට්ටක් ගොත ගන්න. ඇත්තටම ගඳයි බබා. මං ඇරියේ නෑ. පඩයක් කෙලියේ නෑ නෑ ඔය එනවට ගිහිල්ලා තියෙනවා. අනේ කොහොමද අන්වේ ටික්ලි වට ගිහිල්ලා තියෙනවා බබා. මං ඇරියේ නෑ. නෑ මට ගිහිල්ලා නෑ. ඒ මට ගදක් එන්නේ නෑ නේ. දැන් නම් චුට්ටක් එන්නේ නෑ දැන් අඩුයි. ඒ වුණාට ආවා. ඔය හොඳම පිසු තියෙන. අර කඩගෙන මනින්න මෙයාගත් තිබ්බනේ උපකාරයක් තිබ්බනේ. කොහොමද? ඔය මොකද්ද කරන්නේ? විකාරද? අනේ මැල්ලනවා. ඇරියේ නෑනේ විකාර. මේ දින කටු දෙකක් පයින්නවා මේ. කටු දෙකක් පැල්ලලා තියෙනවා. ඒ කියන්නේ බඩ ගිහිල්ලා. මම ඇරියේ නෑ කිව්වා මට පඩයක් එන්නේ නෑ. ලැජ්ජ වෙන්න එපා. හරිද? මේ ලෝකේ හැමෝටම පඩ කියන දේ යනවා. හරිද? මේ ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. මේ හැමෝටම යනවා ඉතින්. කොච්චර ලස්සනවද? උනාට වයි ගඳයි ඒක වැඩි. බලන්නකෝ දෙපා. මොනවාද ඊයේ විතර කෑවද? ඊයේ විතර කෑවද? නෑ. එහෙනම් ඔය විතර කෑවේ. එහෙනම් මොනවද කියන්නේ ෆුඩ්සල? නෑ. තොදු පිස්සු දාගෙන. ජුජුබ්ස් අයියෝ කියන්නකෝ. පේන මෙවුනා ගස්ලබ් ගෑවනේ. ගස්ලබ් ගෑවනේ. ඔව්. ගස්ලබ් ගන්න තමයි ඉන්නේ. අනේ පො කියන්නේ බාවා. ගෙවත්තට අවශ්‍ය ඉන්ටලොක් කැට ඇල්ලීම ගෙවතු අලංකරණය තාප බැඳීම ආදී ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයට ඔබගේ ගෙවත්ත අලංකාර කර ගැනීමට පිව්ඇන් දේශ් අපිට කතා කරන්න වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් වගකීමක් සහිතව ඔබගේ ගෙවතු සිහිනය සැබෑ කරගන්න 071 2 64 54 නැත්නම් පොලේ ගියද මේ පර්ෆියුම් එක පොඩක් පර්ෆියුම් එක මේ ජුට්ට අතුල ගන්න කොහෙද? අනේ මේ විකාර කරන්න බානේ. අත්තටම පඩයක් කියන්නේද? එතම ගඳයි. පඩයක් කියන්නේ. යාද දන්නේ නැහැ ගඳයි. අයියෝ මම හැසිරෙන්න කියන්නකෝ. පඩ ගඩයි තමයි ඉතින්. මට ටොයිලට් එකට යන්න බැරි බබා. එළියට ගිහලා ඇරලා යන්න බෑ ඔබ. සෝරි ඉතින් ආය අරින්නේ. ඇත්තටම ගියාද? දන්නේ නැහැ. ගඳ එනවා ඉතින්. ඔයා ගඳ දන්නේ නැහැ. පඩ ගඩයි තමයි ඔයාලට ඔහොම හැසිරෙන්න එපා උදේ පාන්දරානේ අයියේ. බලන්නකෝ. ඔයාව හැසිරෙද්දි අපිට මේ හරියට මේ ටී මොනවද මේ මල්ටි බැරලයක් දාලා වගේ මේ කඩාගෙන යන්න හිතනවා මට. චේ ගඩයිද? කන්ද කියන්නේ කුණු පිටර 10ක් විතර ගිල්ලා වගේ. ඒවට වඩා ඩැඩි ඔබ අද්රික් කියලා තිබුණාට. මේ ඇඟට එන්න එපා මේ ගඳ පඩ කරනවා ගඳ එන්න එපා. ඇඟට එන්නේ. තව ඇඟටත් එනවා. ඊතරයි. ලැජ්ජ වෙන්න අපෝ ඔයාගෙන. පඩයක් කියලා ලැජ්ජ වෙන්න ඕනද? කිව්වනේ මං එන්නේ නැහැ කියලා. අනුස්සය කුරාම පඩයක් ගියාම ලැජ්ජ වෙන්න ඕන. මම මොකටද ලැජ්ජ වෙන්නේ? පඩයක් ගියේ. යකෝ හැමරේනේ පඩයක් ගියත් කීවෙන් තර ගියේ? ගඳ පඩයක් කරමු ලැජ්ජ වෙන්න ඕන. අනේ හරිද? බලන්නකෝ ඉතින් නෑ, 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 නෑ. පඩේකට මේ හැම උදේ පාන්දරේ මේ විකාලද මං ගියේ ඇරියෙත් නෑ. මොනවද කියන්නේ ඇත්තටම? අවුලියන්ද වා ගියා අවුලියන්ද වා ගියා. අවුලියන් දුනාද? ඊයව මට නම් ඇත්තටම අපිරියයි. මොකද්ද? උදේට කන්නත් බැරි මට දැන්. අද අපිට ගඳ. එච්චර ගදයක් නේද මට ආවේ නෑ. ඔයාට වනින්නේ ඔයාට එන්නේ නැහැ. ඉතින් මොන්නේ මම හැරෙන්නේ නම් මේ කාමරේ මේ අනිත් කැලේ. එක පඩ වනාහි පඩ අරින පුද්ගලයා සතු දීපලක් නේ. ඒතර මේ දීපල පිටරදී මේ පුද්ගලයාට දැනෙනවා අඩුයි. තේරුණාද? අනිත් මනුස්සයන්ට දැන් සිගරට් එකක් බොද්දී පිටේ ඉන්න මනුස්සයන්ට හානි. ඒ වගේ තමයි පඩේ යන පුද්ගලයා සතුව හානියක් නැත. පිටේ ඉන්න මනුස්සයන්ට තමයි හානිය තියෙන්නේ. දැච්චි කරලා මම පඩේ. ගඳයි ඉතින් හැමෝම අන්න පඩ ගඳද නැද්ද කියලා මම දන්නේ නැහැ. මං අන්න පඩ නම් ගඳ නැහැ. මම පර්ෆියුම් කනවනේ.
හරිද? අම්මේ ඔයාලට පඩ ඔරුගාන්න එපා මම පර්ෆියුම් කනවා. පර්ෆියුම් කන හින්දා පර්ෆියුම් සුවඳ එන්නේ. හරිද? කාමරේ ඉඳලා පඩ වැල් අරින්නේ. මෙතන මට පඩ ගියාම තමයි උදේ පාන්දර කියවන්නේ. අපි තරගෙන පඩ අරිමුද? මට පඩ අරින්න බෑ. මට දැන් ගියේ නෑ නේ බබා මම දන්නේ මම දැනුවත් ඇයි නෑ. ඒක තමයි දැනුවත් නෙමේ වාට අන්නිලින්ගි පඩයක් ගිහිල්ලා තියෙනවා කොහොම හරි. ගියේ නෑ. මේවා දිනනවා පඩේ. ඔයාලා ගඳයි යන්න ටොයිලට් එකට. පඩයක් ගියේ ගද පඩේ අනේ මට නිදිමතයි. උන්ට පඩේ කරින්න. තය කරේ. ඔය අනේ පිටු කරන්න තු. ටොයිලට් එකට යන්න. අනේ සුදු විකාර ගන්න බා. ඇරියේ නෑ. පඩයක් ඇරියේ නෑ. පඩේ ගියා. ගියේ නෑ. ගියා. යන්න. කොහෙද? වදයක් නෝ යන්න ටොයිලට් එකට ගඳයිනේ. මට යකනේ. ටොයිලට් යන්න ඕනේ මට. යන්න. අනේ සුදු මට බෑ. ඇයිද මට ටොයිලට් යන්නේ? පඩ ටික ඇරලා ඉන්න ගිහිල්ලා යන්න. මට පඩ යන්න ඕනේ. නැත්තම් ආයෙ පඩේ යන්න මෙතන. මට පඩ යන්න ඕනේ මේකත් නෑ මට. යන්න අනේ යන්න පඩයක් කියන්නේ එකක් නෑ මට. යන්නකෝ. අනේ විකාර කරන්න පා. පඩයක් ගිහිල්ලා පම්. පඩයක් ගියා. යන්න ඉක්මනට යන්න. ටොයිලට් එක. ඉතින් ටොයිලට් යන්න ඕනේ මට. එයි ඉතින් පඩයක් නෑ. යනවා. ඔයා කොහොමද ඔයා කියන්නේ? try කරන්න ගිහිල්ලා. නෑ. සීතලයි. මේවා ඉතින්. එතකොට යන්නකෝ. ඔයා වගේ ඔව් යන්නකෝ. මට බෑ. කීරියෝ. ඔයා අච්චර කැටයක් දාලා ටොයිලට් එකට ගිහිල්ලා ඈ ඊයෝවා මට පේන මෙයාට ඔයාට පඩියක් එන්නේ මෙතන මට අරින්න ඕන නම් මම අරිනවා තටම හරි. හරිද? ඉතින් මට ගියේ නෑ බබා මට ගියේ නෑ ගියා නම් මම දන්නවනේ මට පඩියක් ගියේ නෑ දැන් මේක බබායි ලොකු ප්‍රශ්නයක්. දැන් පඩ ප්‍රශ්නයක් වට තේරෙනවද මේක? මට පඩියක් ගියේ නෑ කොහොම ජීවත් වෙන්න බෑනේ බබා. මට පඩියක් ගියේ නෑ මට ඒවට පඩියක් ජීවත් වෙන්න බෑ. ගඳයිනේ. පඩියක් ගියාම වල ජීවත් වෙන්න බැයිද බෑ. ඕ කටේ ගඳක් වෙනවා. ඌදේ පොන්දේ මිනිස්සුන්ගේ කටගදයි තමයි අපේ ගඳ නෑ. ඔය දැන් ගිහිල්ලා මූණ හොදගෙන රත් බදගෙන නෑනේ මං ඉතින් උදේ පාන්දර වුණා කියලා මම දින මූණ දරවනේ. ඔයා වගේ මේ නිදාගෙන ඉන්නේ නෑ. ගිහිල්ලා උවිලා කරලා ඔක්කොම කරලා නෙන්න මම මෙතන. මොකද්ද? අනේ මං කියන්නේ උයරේව කන්න විතරයි බැරි. මම ඔය ගන්න බෑ. නේ උයා හැමදාම උයරවනේ. නෑ මං කඩේ ගිහින්. අයිනල හැමකට තියෙන්නේ. නිදා ගන්න දෙන්න මං. යන්න. මම බෑ. ඕලං කරන්න එපා බබා. මම පඩයක් කරලා මොකද කරන්නේ? මේක එන ප්‍රශ්නයක් අද. ඔයාට මගේ පඩේ අපි දැන්- කරලා බලන්න බැයිද? බෑ. මූණට වරනවා මං හිතපන්. අපි දැන් ඔයා නිදාගෙන ඉඳලා කිව්වා මම නැගිලා මූණට අපි වරන දැන් පඩේ. මේක හරියන්නේ නැහැ. හරිද? අපි දැන් මේ කාරක සභාවක් පත් කරලා මේක විසඳන්න ඕනේ. යන්නේ නේ. හරිද? මගේ අකාරංග උසලා. ගෙදර හැමෝටම මේ විස්තරේ කියලා. හරිද? මං කියන ඔයාට තව පඩේ ගිහලා උදේ මේක පාන්දර. මේ දැනුවත්ව පඩ ගියා කියලා මේ හරියන්නේ නැහැ. දැන් ගහන්න ඕන හැමෝගෙම පොකවන්න මොනවා හරි පඩ ගියා. අඳුර ගන්න. දැන් නැහැ කියලානේ කියන්නේ. ඉතින් අනේ නේ. උදේ පාන්දර විකාර කියවන්න මට පඩේ ගියේ නෑ කිව්වොත් නෑ. ආයි ළමයි ඉතින් අපි දෙන්න පාවිච්චි කරන ක්‍රීම් එක ගැන කලින් අපි වීඩියෝ එකක් දැම්මා. මේ තියෙන්නේ අපිට ආපු රිසල්ට් කිහිපයක්. ඉතින් බ්ලීචිං නොගා කල් පවතින සුදක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට අපේ ක්‍රීම් එක දැන් මිලදී ගන්න පුළුවන්. බ්ලීචිං ක්‍රීම් ගාලා සමහර කට්ටියගේ මූණවල් වන්න වෙලා
එතකොට ගෙඩි දාලා චාටර් වෙලා තියෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒවා ඇත්තටම හොඳ කරගෙන නැවත ඔයාලගේ තිබ්බ ලස්සන මූණට වඩා ඊටත් වඩා ලස්සන සුදක් එක්ක ලස්සන මූණක් ගන්න පුළුවන් ක්‍රීම් එකක් තමයි ඇත්තටම අපි ඔයාලට මේ ගෙනල්ලා තියෙන්නේ. ඔයාලට මේ රිසල්ට් වලින් බලා ගන්න පුළුවන් මේ බ්ලීචින් ක්‍රීම් ගාලා වුණත් ඒ මූණ ආපහු රිකවර් වෙලා ආපහු ලස්සන වෙලා තියෙන කට්ටියගේ රිසල්ට් අපිට ඔය ස්ක්‍රීන්ෂොට් අනම්මනම් ෆොටෝස්. ඇත්තට මේකෙන් මූණ මුලින් ඉඳන් රෙපෙයා කරනවා. ඔය කට්ටියගේ මූණ මේ ක්‍රීම් එකෙන් රෙපෙයා කරනවා. ඒ නිසා ඇත්තටම ඔයාලා බය නැතුව ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp නම්බර් එකට මේ ඔයාලට තිරේ දිස්ස WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ක්‍රීම් එක ඕඩර් කරන්න ඕන කට්ටිය. ඇත්තටම ක්‍රීම් සීමිත ප්‍රමාණයක් තමයි අපි ගෙන්නන්නේ පොඩ. ඒ නිසා දැම්ම ඕඩර් එකක් දාන්න. යන්ගි බයි කන්න හදන්නේ ඔය අනේ පඩයක් කියන සුදු පඩයක් කියන මම පඩ කියන්න එපා මං ඇලියේ නෑ දැන් පොට්ට පන්න ගොන ආයෙම කන්නේ මම දස්ලබද ඔව් දස්ලබ ගන්න කහදාරිකව පඩයක් උඩටම අනස්ලව් උඩටම හරිනම් පඩේ මං හිටපන්ක පඩ ඇර ඇර එගිය ආ